අපි හැමෝම වගේ මේ අවුරුදු මොලදී නිව් රෙසලූෂන් එකක් හදාගන්න තියෙන 2026ට මම මේ දේවල් කරනවා මේ අවුරුද්දේ මම වෙනස් වෙනවා කියලා. හැබැයි හරිම සුළු ප්‍රමාණයක් තමයි මේක අවුරුද්ද අන්තිම වෙනකම්ම තියාගෙන ඉන්නේ. 23ක් විතර මිනිස්සු ඒගොල්ලන්ගේ නිව් රෙසලූෂන් එක ගිව් අප් කරනවා ජනවාරි පළවෙනි සතිය ඉවර වෙද්දිම. ඊට පස්සේ 50% විතර කට්ටිය ගිව් අප් කරනවා ජනවාරි ඉවර වෙද්දි. 9%ක් වගේ තමයි ඇත්තටම ඒගොල්ලන්ගේ නිව් රෙසලූෂන්ස් ෆලෝ අප් කරලා ඒගොල්ලන්ගේ ගෝල්ස් අචීව් කරගන්නේ අවුරුද්ද අන්තිම වෙද්දි. ඉතින් ඔයාලට ඒ 9% ඇතුළතට යන්න ඕන නම් ඔයාගේ ගෝල්ස් ඔක්කොම අචීව් කරලා ඔයාගේ අයිඩියල් සෙල්ෆ් එක වෙන්න ඔයා ෆලෝ කරන්න ඕනේ ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඒක ගැන තමයි මම අද වීඩියෝ වල එක කතා කරන්න යන්නේ. දැන්වා හිතන් ඇතිනේ මේ අවුරුද්දේ ඔයා වෙන්න හදන ඔයාගේ වර්ෂන් එකක් ගැන. ඉතින් අපි මුලින්ම දැනගන්න ඕනේ ඔයා දැන් ඉන්න විදියයි ඔයාගේ ඔළුවේ තියෙන ඔය අයිඩියල් වර්ෂන් එක එහෙම නැත්නම් ඔයාගේ බෙස්ට් සෙල්ෆ් එකයි වෙනස් වෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියලා. ඉතින් මේ වර්ෂන් දෙක වෙනස් කරන පළවෙනි දේ තමයි ඔයාගේ thoughts. ඔයා මොන වගේද හිතන්නේ? ඔයා පොසිටිව් විදිහට හිතන කෙනෙක්ද? ඔයා නෙගටිව් විදිහට හිතන කෙනෙක්ද? ඔයා හිතනවාද හැම වෙලාවම මොහොත දෙයක් කරන්නදී මට මේක පුළුවන් කියලා එහෙම නැත්නම් ඔයා නෙගටිව් විදිහට හිතන්නේ? ඔයා කොන්ෆිඩන්ට් විදිහට හිතන්නේ? අපි හිතන විදියනුත් අපිට වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාගේ ෆීලිංගස්. ඔයාට මොන වගේ හැඟීම්ද දිනපතා ලයිෆ් එකේ එන්නේ? සතුටක් දැනෙන්නේ? ඔයාට ග්‍රේට්ෆුල් ෆීලිංග් එකක්ද හම්බෙන්නේ හැම වෙලාවම? ඔයාට ජොයි, හැපිනස් වගේ පොසිටිව් ෆීලිංගස්ද එන්නේ? එහෙම නැත්නම් ඔයාට නෙගටිව් ෆීලිංගස්ද එන්නේ? ෆීලිංගස් අනුවත් අපේ කැරක්ටර් එක වෙනස් වෙනවා. ඊට පස්සේ අන්තිම ලොකුම එක තමයි අපේ ඇක්ෂන්ස්. ඇක්ෂන්ස් වලින් තමයි ගොඩක් අපිට වෙනස් වෙන්න පුළුවන්. අපේ අයිඩියල් වර්ෂන් එක වෙන්න ඕන නම් අපි දැන් කරන දේවල් කරලා හරියන්නේ නැහැ. ඉතින් ඇක්ෂන් වලිනුත් අපේ සෙල්ෆ්ස් වෙනස් වෙනවා. ඉතින් මේ දේවල් තුන තමයි අපි අවධානය දෙන්න ඕනේ. අපිට අපේ සෙල්ෆ් එක වෙනස් කරගන්න ඕන. හරි දැන් ඔයාලට හොඳ අයිඩියාවක් ඇවිල්ලා ඇතිනේ. ඔයාගේ සෙල්ෆ් එකයි ඔයාට වෙන්න ඕන අයිඩියල් සෙල්ෆ් එකයි වෙනස් වෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියලා. දැන් අපි මේක තව චුට්ටක් ස්පෙસિෆික් කරගමු. අපි හරියටම දැනගමු මොන වගේ දේවල් වලින්ද ඔය දෙන්න වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඔයා කොලේකුයි පෑනුයි අරගෙන ලියන්න පටන් ගන්න. මේ අවුරුදු අන්තිමේදී ඔයාට වෙන්න ඕන කෙනාට මොන වගේ සිතුවිලිද ඇත්තේ එයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ. එයා මොන වගේ දේවල් ගැනද හිතනවා ඇත්තේ? මොන වගේ විදියටද එයා හිතනවා ඇත්තේ? ඒ ඔක්කොම ටික ලියන්න. එයා පොසිටිව්ද හිතන්නේ? එයා බන්ඩර් මයින්ඩ්සෙට් එකකද හිතන්නේ? ඔයාගේ ගෝල් අනුව, ඔයා යන්න හදන තැන අනුව මේ දේවල් ටික ලියා ගන්න. ඊට පස්සේ ඔයා ලියන්න මෙයාගේ ෆීලිංගස් ගැන. මොන වගේ හැඟීම්ද එයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ එයාට ෆීල් වෙනවා ඇත්තේ? එයා සතුටින් ඉන්නේ? එයාට ග්‍රැටිටියුඩ් එක තියනවද? මේ දේවල් ඔක්කොම පිළිවෙලට ලියන්න. ඊට පස්සේ වැදගත්ම දේ දැන් ඔයා ලියන්න මෙයා මොන වගේ ඇක්ෂන්ස් ටේක් කරනවද එයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ? එයා ඔහේ නිකන් කාලනාසි කරනවද TikTok එකේ ඉඳලා Facebook එකේ ඉඳලා TV series බලලා කාලා බුදිනවද? එහෙම නැත්නම් එයා ඇත්තටම වැඩ කරනවද? එහෙම නැත්නම් එයාට අදාළ වැඩ එයා ඒ වෙලට කරනවද? එයා ප්‍රොක්‍රස්ටිනේට් කරනවද? එහෙම නැත්නම් එයා වැඩ කරනවද? එයා බෑඩ් හැබිට් ඔක්කොම අතහැරලා තියෙන්නේ. එයා හොඳ හැබිට් ෆලෝ කරනවද? එයා සතියට කීපාරක් ජිම් එකට යනවද? මේ හැමදේම පිළිවෙලට ලියා ගන්න. එහෙම නැත්නම් නිකන් අපි වෙනස් වෙනවා කියලා හිටියට හරියන්නේ නැහැ. මේ විදිහට අපි ලියාගත්තාම අපිට හොඳ ප්ලෑන් එකක් එනවා. ක්ලියර් බ්ලූප්‍රින්ට් එකක් තියෙනවා. මොන වගේ දේවල්ද අපි කරන්න ඕන කියලා. අර පුද්ගලයා වෙන්න. ඇත්තටම මේ අවුරුද්දේ චේන්ජ් වෙන්න. දැන් ඔයාලට ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා නම් ඔයාගේ බෙස්ට් වර්ෂන් එක මොන වගේ විදිහට හිතනවා ඇත්තේ, මොන වගේ දේවල් දාට ෆීල් වෙනවා ඇත්තේ, මොන වගේ ඇක්ෂන් දාට ටේක් කරනවා ඇත්තේ කියලා. දැන් ඔයා කරන්න ඕනේ මේවා ෆලෝ කරන එක. එයාගේ තියෙන thoughts රෙමිනිස් කරන්න ඔයා ඩේලි. එයා හිතන විදිහට ඔයා හිතන්න පටන් ගන්න ඩේලි. එයා පොසිටිව් විදිහට හිතන කෙනෙක් කියලා ඔයා ලියන් තියනවනේ කොලේ. ඔයා පොසිටිව් විදිහට හිතන්න පටන් ගන්න.
එයා කොන්ෆිඩන්ට් විදිහට හිතනවා නම් ඔයා කොන්ෆිඩන්ට් විදිහට හිතන්න පටන් ගන්න. මේක ඔයා ඩේලි රෙමිනිස් කරන්න. ඕනනම් ඔයා වැඩ කරන තැන ගහගන්න ඒ කොලේ. එහෙම නැත්නම් ෆෝන් එකේ නෝට් එකක් දාගන්න. ඩේලි මේ කොලේ රිවිව් කරනවා. අනිත් දේ තමයි විෂුවලයිස් කරන්න. දැන් ඔයාට ඕන ඔක්කොම ගෝල් එක අචීව් කරගත්තොත් එහෙනම් මේ අවුරුද්දේ ඔයාගේ බෙස්ට් වර්ෂන් එක වුණාම එයාට මොන වගේ ෆීලිංගස් දෙනවද ඇත්තේ. දැන් හිතන්න ඔයා කාර් එකක් ගන්නවා කියලා හිතුවා කියලා මේ අවුරුද්දේ. එහෙම නැත්නම් ඔයා බයික් එකක් ගන්නවා කියලා හිතුවා. හරි. ඒ කාර් එක ගත්තට පස්සේ ඒ බයික් එක ගත්තට පස්සේ මොන වගේ ෆීලිංග් එකක්ද එයාට එන්නේ? මොන වගේ හැඟීම්ද එයාට එන්නේ? ඒ කාර් එක ගලවද්දී බයික් එක රයිඩ් කරද්දී. මේ දේවල් ඔයා විෂුවලයිස් කරන්න S2 ගහගෙන. එහෙම නැත්නම් ඔයා මොනවාරි ගෝල් එකක් අචීව් කරනවා කියලා කියවනම් ඒ ගෝල් එක අචීව් කරාට පස්සේ මොන වගේ ෆීල්ස් වලට එන්නේ? මේ දේවල් ඔක්කොම විෂුවලයිස් කරන්න. ඒක ඔයාලට කරන්න පුළුවන් පවර්ෆුල්ම දෙයක්. මේ දේවල් ඔක්කොම ඔයාගේ ලයිෆ් එකට ට්‍රැක් කරගන්න. හරිද? ඊට පස්සේ අනිත් ලොකුම දේ තමයි ප්‍රැක්ටිස්. මේ ඇක්ෂන්ස් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඩේලි. දැන් ඔයා මේ කොලේ ලියන් තියනවා නම් ඔයාගේ අයිඩියල් වර්ෂන් එක සතියේ දවස් 3ක් ජිම් යනවා කියලා අනිවාර්යෙන් හැම සතියෙම දවස් 3ක් ජිම් එකට යන්න. ඔයාගේ අයිඩියල් වර්ෂන් එක ප්‍රොක්‍රැස්ටිනේට් කරන්න නැත්නම් ප්‍රොක්‍රැස්ටිනේට් කරන්න එපා. වැඩ කරන්න. මේ ස්ක්‍රිප්ට් එක ප්‍රැක්ටිස් කරන්න ඩේලි. ඊට පස්සේ ටික කාලයකදී නිකම්ම ඔයා මේ සෙල්ෆ් එක වෙලා ඉවරයි. ඔයාට 아무තෙන් චේන්ජ් වෙන්න දෙයක් නැහැ. ඔයා සතියක් කරලා බලන්න. එහෙම නැත්නම් දවස් 3ක් කරලා බලන්න. ඔයාටම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ හැසිරීමේ, ඔයාගේ මයින්ඩ්සෙට් එකේ ඒත් එකම ඔයාගේ ෆීලිංග්ස් වල. ඊට පස්සේ ඔයා සතියක් කන්ටිනියු කරන්න. මාසයක් කන්ටිනියු කරන්න. ඊට පස්සේ ඔයාට මේක නිකම්ම හැබිට් එකක් වෙනවා. ඔයා මේ පුද්ගලයා වෙනවා නිකම්ම. හරිද? ඔයාගේ ගෝල්ස් ඔක්කොම අචීව් කරගන්න පුළුවන් වෙයි මේ අවුරුද්දේ. හරිද? ඉතින් ඕක තමයි ඔයා ෆ්ලෝ කරන බ්ලූප්‍රින්ට් එක. මේ අවුරුද්දේ වගේ නිව් ඉයර් රෙසලූෂන් එකට අනුව වැඩ ඔක්කොම ටික කරගෙන වෙනස්ම පුද්ගලයෙක් වෙන්න. හරිද? ඉතින් මම හිතනවා මේක වැදගත් වෙනද කියලා. එහෙම වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි යන ඊළඟ විදිහට සෙට්ටුමු. Peace.